හොඳයි අපි සාදු නදින් උන්වහන්සේ වැඩම කරමු. අද දවසේ මේ සුවිශේෂී ආශිර්වාද බෝධි පූජාව සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේ පිළිගන්නන සූදානම්. පාදෝවණෙන් අනතුරුව විශේෂයෙන්ම රූපවාහිනී ගුවන් විදුලිය පමණක් නෙවෙයි පාසල් මට්ටමින් මුළු ලංකාව පුරාම උන්වහන්සේ වැඩම කර තමන්ගේ ධර්ම ඥානය ලබා දෙනවා දරුවන්ට දෙමාපියන්ට වගේම මුළු සමාජයටම. හොඳයි වැඩි කාල වේලාවක් ගන්නෙ නැහැ. අපි මෙච්චර වෙලා ඔබත් එක්ක දොඩමළු වුණා. අපි සාදුකාරයක් ලබා දෙමු හැමෝම. අපේ මෙහෙණින් වහන්සේලා අවසර ගන්නවා බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ආශිර්වාද ලබන්නට අප සූදානම් වෙනවා. හොඳයි අපි එසේනම් මේ ආශිර්වාද බෝධි පූජාව මෙතෙන් සිට අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා. අවසරයි මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙන්ම ඒ වගේම මේ අවස්ථාවට වැඩම වදාළ රූපවාහිනී ගුවන් විදුලි කාව්‍ය විශාරද රාජකීය පඬිත උසල්ලේ රතනජෝති ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් අවසරයි. අපි අද දවසේ ඉන්නේ මධ්‍ය පළාතට අයත් සෙන්කඩගල පුරවරේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මාදිලි ගම සුන්දර ගම්මානයේ සිටයි වෙලස ටීවී සජීවී විකාශනයත් එක්ක අපි සම්බන්ධ වන්නේ. ඉතින් අද මාර්තු මාසයේ 28 වෙනිදා. ඉතින් රට පුරාම ආශිර්වාද බෝධි පූජා පවත්වමින් අප සමග උන්වහන්සේ වේර විහාරස්ථාන වලට වඩිනවා. ඉතින් එවන් අවස්ථාවක උන්වහන්සේ පිළිගැනීම සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා පූජ්‍ය උල්පතගම සුනේත්‍රා මෙහෙණින් වහන්සේගේ අනුශාසනත්වයෙන් උන්වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම සියලු දෙනා පිළිගැනීම ලෙස අපි ආරාධනා කරන උන්වහන්සේට රාජකීය පඬිත උස්සල්ලේ නම කියන්න අවසරයි ස්වාමීන් වහන්සේ උස්සල්ලේ රතනජෝති ස්වාමීන් වහන්සේ මෙම මාහැඟි බෝධි පූජා පින්කම සඳහා උන්වහන්සේ බොහොම දුර බැහැර සිට වැඩම කරන්නට යෙදුණා. ඇත්තටම අපි දැන හඳුනන ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. ඒකටත් දායකත්වය ලබා දීලා තිබෙන්නේ අපේ වෙල්ලස්ස ටීවී එකේ කවුද ප්‍රධාන නියම මහත්මයා වන බණ්ඩාර මහත්මයා. එතකොට එතුමාගේ මග පෙන්වීම යටතේ එතුමාගේ ආරාධනාව පරිදි විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේ මේ අපේ ආරාමයට වැඩම කළා. අද දවසේ ස්වාමීන් වහන්සේ කාලගුණයෙන් පවා අපට ආශිර්වාද කළා. ඇත්තටම අපි සතුටු වෙනවා මේ වෙලාවේ සාදුකාරයක් දෙන්න පින්නතුනි. කාලගුණයෙන් උපරිම ලෙස අපට ආශිර්වාද ලබා දීලා තිබෙනවා. ඒ කියන්නේ දෙවියෝ මේ පැත්ත බලනවා. ඊයේ දවසේ පෙරේද දවසේ මහ ලොකු වර්ෂාවක්. ඉතින් ඇත්තටම අපි පහන් පත්තු කළා දෙවියන්ට මතක් කළා සිහි කළා අද දවසේ ඊයේ දවසේ මේ පින්කමට ආශිර්වාද කරන්නට කියලා. ඇත්තම දෙවියොත් අහලා තියෙනවා අපි ගැන අපේ ඉල්ලීමට කන් දීලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි දෙවියන්ටත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරමුකෝ. තව උන්වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ කරාවි අන්තිමේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් බෝධි පූජා පින්කම සඳහා වැඩම කරන්නට යෙදුණා. එතකොට මේ මූලිකත්වය නැත්තම් මෙහි අරමුණ හැටියට සඳහන් කරනවා නම් පින් බිමේ චෛත්‍යයක් ඉදි කරන්නට ඕනකම තිබුණා අපේ මේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේලාට විශේෂයෙන්. මම ටිකක් තව පහු කර ආවා වෙනත් වැඩ කටයුතු වටපිටාවේ තියෙන නිසා. එහෙම ආවත් ඒ සඳහා අපිට ඉඩකඩක් තිබුණේ නැහැ. මේ පල්ලෙහා කොටස විතරයි තිබුණේ. ඊට පස්සේ අපිට මේ ස්ථානයේ අපි වැඩම කරවගෙන ආපු අපේ හේරත් බණ්ඩා මහත්මයා විසින් ඒ තමන්ගේ නිවස සමග ඉදමත් පූජා කළා. ඊට පස්සේ ඉන්න අනතුරුව මේ පින්බිම මේ කොටස චෛත්‍යයක් ඉදි කරන්නට පරිත්‍යාග කළා පූජා කළා අපේ රංජිත් බණ්ඩාර රත්නායක මහත්මයා විසින් එයාගේ ඒ ස්වාමි දියණිය
ඒ පවුලේ අයගේ සහභාගීත්වයෙන් සහයෝගයෙන් නැත්නම් ඒ අයගේ කැමැත්ත පරිදි එතුමා ටිකක් දීලා තිබුණා. මම හිතන්නේ මට කියලා තිබුණා මේ කොටසත් ඊට පස්සේ මේ ළඟදී පාර දක්වා ලබා දීලා තිබෙනවා. ඉතින් එතුමාටත් පුණ්‍ය අනුමෝදනා කරන්න, ඒ වගේම එතුමාට නිරෝගී සම්පatti ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අපිට මේ බෝධි පූජා පින්කමෙන් අපි සිද්ධ කරගන්න පින්කම අනුමෝදන් කරලා ආශිර්වාද කරන්න පුළුවන්. ඊළඟට මේ වෙල්ලස්ස ටීවී වෙල්ලස්ස කිව්වම අපිට මතකේ රැඳුණු පරිසරයක් පළාතක් නේද ස්වාමින් වහන්සේ. ඒ වගේ ඉතින් මේ වෙල්ලස්සේ අපේ බණ්ඩාර මහත්මයාගේ මූලිකත්වයෙන් එතුමාගේ අවවාද අනුශාසනා පරිදි මඟ පෙන්වීමෙන් මේ චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිකරන්න දායකත්වය දරනවා. දරාවි ඉදිරියේදී එතුමාගේ ගරට අරන් තියෙනවා. ඊළඟට පහළ කොටස ස්වාමීන් වහන්සේ අපි හිතනවා විහාර මන්දිරේ ඉදි කරන්නට. ඒ ස්ලැබ් එක දාලා විහාර මන්දිරයේ උඩ තමයි එතකොට චෛත්‍ය ඉදිවන්නේ. ඉතින් මේ සඳහා ක්‍රියාත්මක වන්නේ අපි කවුද විශ්වකීර්ති ජනරංජන මානව හිතවාදී මහා ලොකු ගොඩක් තියෙනව නේද? විශේෂතාව මට මතක නෑ ඒවා කියන්නේ. දේශාභිමානී ප්‍රවීණ මාධ්‍යවේදී USG බණ්ඩාර මෙතුමා තමයි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කිරීමේ කටයුත්ත භාරව ක්‍රියා කරන්නේ. මේ බෝධි පූජා පින්කම එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් භාවයේ සැලසේවා. උන්වහන්සේටත් ආශිර්වාදයක් වේවා. අපේ බණ්ඩාර මහත්මයාට ආශිර්වාදයක් වේවා. ඒ එතුමාගේ දුවදරුවන් ඉන්නවා නම් ඥාති හිතයින් සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා. සහ සම්බන්ධ වුණ ඔබ ලොකු කුඩා හැම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් භාවයේ සැලසේවා. සියලු සෙත සාන්තිය යහපත භාග්‍ය වාසනාව උදා වේවා. සියලුම උපන්දින සමරන අයට සුබ උපන්දිනයක් වේවා. හැමෝටම සතක් ශාන්තියක් වේවා. පරලෝ ජීවිතයත් සාර්ථක වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් නිවී සැනසෙන්න මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා. හොඳයි. එහෙනම් අපි ආශිර්වාද ලබන්නට මෙතෙක් වේලා ඔබ පැය කමාරකටත් අධික කාලයක් මෙතන හිටියා. හැබැයි මම කියවනේ මේ පිම්බිමට ආපු අය හරිම වාසනාවන්තයි කියලා. ටිකක් හොඳ දේවල් ලැබෙන්න පොඩි වේලාවක් කාලයක් යනවා. හොඳම දේ ලැබෙන්නේ මේ වෙලාවේ. ඒ නිසා ඔබේ හිතේ තියෙන සියලු බලාපොරොත්තුකම් ඒ ආකාරම සිද්ධ වන්නටත් මේ විශ්ව ශක්තියේ බලය කිරණ සෑම මොහොතකම ඔබට ලැබෙන්නටත් මේ විශ්වයේ ශක්තිය නිරන්තරයෙන්ම ඔබේ මුළු ਸਰවාංගයට ලැබෙන්නටත් මේ බෝධි පූජාව ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බුදුන්ගේ සරණ දෙවියන්ගේ පීඨ 33 කෝටියක් දෙවියන්ගේ රැකවරණය ලබන්නට අපි ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. කාව්‍ය විශාරද රාජකීය පඬිත එවැගේම විවිධ රූපවාහිනී නාලිකාවල අපේ ස්වාමින් වහන්සේ වඩිනවා. උන්වහන්සේ ධර්ම දේශනා කරනවා, බෝධි පූජා කරනවා, ඒ වගේම මව්ගුණ වර්ණනා කරනවා. විශාල පින්කම් රාශියක් විවිධ රටවල් වල ගිහිල්ලත් ඇවිල්ලා අපේ පිම්බිමට පහළ වුණු බුද්ධ පුත්‍රයෙක්. ඒ නිසා අද දවසේ ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. කාව්‍ය විශාරද රාජකීය පඬිත උසල්ලේ රතන ජෝති ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බාරයි මෙතෙන් සිට. අපි සාදු නදින් උන්වහන්සේට ආරාධනා කරමු. දෙහත් වට්ටිය පූජා කරමින් දෙහත් වට්ටිය පූජා කිරීමක් සිදු වෙනවා. අපි සාදු කියලා පූජා කරමු. සාදු සාදු සාදු. තව සැරයක් සාදු කියමු. තව සැරයක් සාදු කියලා උන්වහන්සේට අපි ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. හැම දිනාටම පින්බර සන්ධ්‍යාවක් වේවා. අද දවසේ මේ මෙහෙණි ආරාමේ පොත්ත පිටිය මේ මෙහෙණි ආරාමේ සිට මේ උතුම් පින්කම සඳහා ඒකාත්මික වෙන පෙවෙල්ලස්ස ටීවී මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂක අපේ හිතවත් USP බණ්ඩාර මැතිතුමා, එවාගේම ඒ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම, එවාගේම මේ ආරාමේ සිල්මෑණිවරු, එවාගේම අනිත් අපේ දායක කාරකාදී පින්වත් ලොකු කුඩා සියලු දෙනාටම අපි ආශිර්වාද කිරීම පිණිස මේ ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව, ඖෂධ පහන් පූජාව කරන්නේ. පහන් දල්ව ගන්න එපා දැම්ම. පහන දල්වන්න ඕනි වෙලාව මම කියන්නම්. පූජාව අතරතුරේදී පහන දැල්වීමේ කටයුතු කරන්නේ. සදහැවත් පින්වත්නි, හැමදෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් සාදු නාදයක් පවත්වලා නමස්කාරය කියන තුන්වරක්. නමස්කාරය කියන්නේ
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ คาเมสุมิจจาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจเจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ สาธุකියන්න අහසේ හෝ පොළොවෙහි වැඩ ඉන්න දෙවියන් හට ඇර යොම වේවා අපහා සම්බුදු සම්මිදු වන්දින්නට බැතිමල් අරගෙන පැමිණේවා සදාකාලික සුවය සදනා කාරුණික සම්බුදු පියාණනි නිවා හැම දුක් තැවුල් තිලොවේ
අමා සැපදුම් මුනි රාජානනි කාරුණික අසරණ සතුන් වෙත ලෝක ගුරු බුදු පියාණනි අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනී පිරුණු මුදිතා ගුණය රැඳුනා පූජනීයයි බුදුලයේ අහස් කුස ඕසදී තරුවකි ගලන කැන්මිහි පිටතියේ එදා වසවතු පලාගිය හැටි මතක් වෙයි සමි දුට බියේ පුදමි වන පස මලින් සිරිපා අවසරයි සම්බුදු පියේ කෙලෙස් සතුරන් බිඳ දමන්නට පාර පෙන්වූ දම් රජානනි අපට අවසර වන්දිමු සිරිපා කාරුණික බුදු පියාණනි වීරාති වීර ත්‍රෛලෝක්‍ය පූජ්‍ය සකල ලෝක නන්දනා බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව ලෝකාග්‍ර පාද වන්දනා ලෝකාග්‍ර පාද වන්දනා ලෝකාග්‍ර පාද වන්දනා මේරෝ ගිරම්බර සාදිස සද්ධර්ම මාකොට රංජනා ධර්මාදිරාජ
සුවාසුබල ඒකාග්‍ර සිතිනි වන්දනා ඒකාග්‍ර සිතිනි වන්දනා ඒකාග්‍ර සිතිනි වන්දනා संतान दीप पुण्यवंत मनुहार श्रेणी शोभना संघादिराज सुपाटिपन्न पुण्याग्र सितिनि वंदना पुण्याग्र सितिनि वंदना पुण्याग्र सितिनि वंदना මේ ආශිර්වාදාත්මක අදිෂ්ඨාන පූජාවත් සමග ඒකාත්මික වෙලා සිටින අපේ මෙහෙණින් වහන්සේලාටත් ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වත් ලොකු කුඩා ඔබ හැම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා කායික මානසික සුවය සැලසේවා හිසේ පටන් දෙපතුල දක්වා ඇති සියලු රෝගාන්ධකාරයන් විපසමනය වේවාය කියන උදාර සිතුවිල්ලෙන් සෑම දෙනාම මේ පින්කමත් සමග එකතු වෙන්නේ ඔබ සියලු දෙනාටම එසේම වේවා කියන අදිෂ්ඨාන යත් ඇතිව අපි මේ උතුම් සම්බුද්ධ වන්දනාමය එවාගේම ඖෂධ පහන් පූජාමය පින්කම සිදු කරනු ලබනවා සෑම දෙනාම ඒ සිතුවිල්ල හදවතේ ගැඹුරුම තැන තැන්පත් කරගෙන සෑම දෙනාම මේ විදිහට කල්පනා කරන්න තුන් ලෝකාග්‍ර ශාන්තිනායක සම්මා සම්බුදු අමාමෑණීන් වහන්සේට අපි නමස්කාර කරනවා අපගේ නමස්කාරය වේවා තුන් ලොවක් සනසමින් සකල සත්වයා වෙත මහත් වූ කරුණාවෙන් 45 වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ඒ නෛර්යානික ශ්‍රේ සද්ධර්මයට අපි නමස්කාර කරනවා අපගේ නමස්කාරය වේවා ඒ උතුම් බුදුමඟ වඩමින් සම්බුදු සසුනේ පිළිවෙත් පුරන උතුම් මහා සංඝරුවනට බුදු පුතුන් වහන්සේලාට අපි නමස්කාර කරනවා අපගේ නමස්කාරය වේවා කියන පින් සිතුවිල්ලෙන් අපි තෙරුවන් වන්දනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං
බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්වාති බුද්ධං ධම්මං ච සංඝං සුගත තනුබවා ධාතුයෝ ධාතු ගම්බේ ලංකායන් ජම්බුදීපේ තිදාස පුරවරේ නාගලෝකේ චතුපේ සබ්බේ බුද්දස්ස බිම්මේ සකල දස දෙසේ කේසලෝමාදිධාතුන් වන්දේ සබ්බේ පිබුද්දං දස බල තනුජං ධාතු චෛත්‍යං සිරසා නමාමි වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සාක භවං සුබමේඝවනම්බර මේඝ නිබං ජය බෝධි මහං පානවාමි වරං
සාදු 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 විතරාගියෝ මහාමුනින්ද්‍රයානං වහන්ස අසරණ අප කෙරෙහි අනුකම්පා කොට මෙම සියලුම පූජාවන් ඉවසා වදාරණ සේක්වා මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේටද උන්වහන්සේ සවමරුන් පරදා තුන් ලොව දිනන මොහොතේදී සෙවන රැකවරණ සැලසූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටද අප විසින් පිළියෙල කළා වූ මේ සියලුම පූජාවෝ සාදර ගෞරවයෙන් ආදර භක්තියෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 බෙතිපෙර සුපින්නතුන් දැන් සූදානම් කරලා තියෙන පහන දැල්ව ගන්න. පහන දැල්වීමේදී කල්පනාවෙන් පහන දැල්ව ගන්න ඕනි. අපි බුදුහාමුදුරන්ට පූජා කරන්න පහන දැල්ලුවත් ඔකේ තියෙන ගින්දර නිසා පරිස්සමෙන් ළඟ තියාගන්න. ටික වෙලාවක් දෑතේ තියාගෙන ඉන්න ඕනේ නිසා තමයි අපි පීරිසියක් තියාගන්න කියලා කියන්නේ. ඒ වගේම අතින් අතට මාරු කරනකොට සමහරලාවට තමන්ගේ ඇඟට වැටෙන්න පුළුවන්.
ඊළඟට ඉස්සරහා ඉන්න කෙනා ගැන තමන්ගේ ඉස්සරහා ඉන්න අය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඇඳුම් කොණ්ඩේට එහෙම හානි වෙන්න පුළුවන් නිසා ඒ වගේම කුඩා දරුවෝ ඉන්න තැන්වලදී ඉතා පරිස්සමෙන් ඒ කටයුත්ත සිදු කරමු. අපි මේ උතුම් සම්බුද්ධ පූජාව ඔබ සූදානම් කරලා තියෙන ඒ පහන දැල්වගෙන අපි සම්බුද්ධ පූජාවට සූදානම් වෙමු. කවුරු සාදුනාදයක් පවත්වමු. සෑම දිනාම දැන් මේ සූදානම් වෙන්නේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අපි සරණ කියපු අපේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපමණ බුදු ගුණයන් සඳහා මේ ඖෂධී අබතෙල් පහන් පූජාව සිදු කරන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රෝන් වහන්සේට සිදු කරන උතුම් සම්බුද්ධ පූජාවක්, උතුම් ආලෝක පූජාවක් මේ සිදු කරන්නේ. ඉතින් ඒ නිසා හැමදෙනාම මේ විදිහට කල්පනා කරමු. මාගේ ස්වාමීයෝ ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ දෑතේ තිබෙන මේ පහන් සිල පූජා කරනවා. පූජා වේවා. මේ පූජානිසංසය මාගේ මෙලව ජීවිතය ආලෝකමත් කරගන්නට උපකාරී වේවා, උපනිශ්‍රය වේවා. සංසාර ගමනේ සුවතාවයේ පිණිස, ආලෝකයේ පිණිස මේ ආලෝක පූජාව, මේ ඖෂධීය පහන් පූජාව මට මහත් අස්වැසිල්ලක් වේවා. ප්‍රඥාවේ නැනස දියුණු වේවා. මේ තුලින් මාටත් මගේ නිවැසියන්ටත් රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදය සැලසේවා. මේ උතුම් පින්කමට පින්බර දෙවියෝ වඩිත්වායි අපි මේ විදිහට දෙවියන්ටත් ආරාධනා කරමු. මා කීවාට පසු සෑම දිනම ශබ්ද නගා මේ විදිහට කියන්න. සතර වාරං දේවී වරුං වාඩින් තායි නාලොවෙනා රාජ වරුං වාඩින් තායි ස්වරණ මාලි දේවෝ දුවත් වාඩින් තායි සක් දෙවිඳුන් පෙර මුනි වාඩින් තායි නාත දෙවිඳු පිං කමට වාඩින් තායි නැන ගුණ ලැබ දෙන ගාන දෙවිඳුන් තායි
සුමන සාමං දෙවී යෝද වඩින් ටයි මේ ඇරයොම පින් කමට වඩින් ටයි විෂ්ණු දෙවිඳු පින් කමට වඩින් ටයි කාතරගමේ මහා දෙවියෝතුමන් ටයි අලුත් නුවර දැඩි මුණ්ඩ දෙවිඳුන් ටයි නවගමුවේ පත් තිනි දෙවිඳුන් ටයි මේ ඇරයොම පින් කමට වඩින් ටයි ඒ අයුරින් දෙවියන්ටත් සියලු සම්‍යක් දෘෂ්ටික බලවේගයන්ටත් මේ උතුම් පින්කමත් සමග එකතු වන්නට ආරාධනා කරමින් අපි මේ විදියට අදිෂ්ඨාන කරමු. මාගේ දෑතේ තිබෙන මේ පහන් සිල මේ පහන් ආලෝකය තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණයන්ට පූජා කරනවා. පූජා වේවා. මේ පූජානිසංසය අපි හැම දිනාගේම දෙලව දියුණුව පිණිස හේතු වේවා. හිසේ පටන් දෙපතුල දක්වා ඇති සියලු රෝග හා බාධයන් අපල උපද්‍රවේ රාෂ්ටකාදිය අස්වා කටවා හෝවා දෝසාදිය විපශමනය වේවා. අනන්ත නවාරහාදී බුදුගුණ බලයෙන් මටත් මගේ නිවසියන්ටත් අපි හැම දිනාටමත් සිත සාන්තිය සැලසේවා කියන පිං සිතුවිල්ල ඇති කරගෙන අපි මේ විදිහට අදිෂ්ඨාන කරමු. සෑම දිනාගේම කටහඬ මේ වාතලයට මුසු වෙන අයුරින් හැමෝම ශබ්ද නගා මේ විදිහට සජ්ජායනා කරන්න මේ විදිහට කියන්න. ඔබ දිහා දෙවියන් බලාවි. ඔබ දිහා ඔබේ ඉෂ්ඨකාමී දෙවිවරු බලලා ඔබට ආශිර්වාද කරાવી. ඒ වාගේම ඔබේ මුවෙන් මේ විදිහට බුදු ගුණ සජ්ජායනා කරද්දී මෙවැනි අසිරිමත් ආලෝක පූජාවක් පවත්වද්දී ඒකාන්ත වශයෙන්ම ඔබට ඒ ආශිර්වාදය සැලසෙනවා. ඔබේ හඬින් ඔබ ශබ්ද නගා මේ විදිහට කියන්න ඒක ඊටාම වටින සම්බුද්ධ වන්දනාවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ විදිහට සෑම දිනාම හැම දිනාම ශබ්ද නගා කියන්න උත්සාහ ගනිමු. සම්බුදු ගුණයට සම පාරදින්නේ ඒ බුදු ගුණෙන් යයි පිළිරැවුදෙන්නේ
අයෙන් සැම දොස් දොරුවන්නේ අබතෙල් පහනින් මොනිදු පුදන්නේ අරහං බුදු ගුණ මට සිහි වේවා නිරතුර බුදු ගුණ සිහියට ඒවා ඒ බුදු ගුණයට පිං සිත ගාවා ඖෂධ පහනින් මොනිදු පිදේවා සම්බුදු ගුණ මට සිහිපත් වේවා සියලු දොස් මගේ දුරු වේවා ඒ බුදු ගුණයට මගේ සිත ගාවා අබතෙල් පහනින් මොනිදු පිදේවා විඤ්ඤාචරණේ ගුණ සිහි වේවා ඇස් වහ කට වහ දොස් මැකේවා ඒ බුදු ගුණයට පිං සිත ගාවා
මේ බුදු පහනින් මොනිදු පිදේවා සුගත බුදු ගුණ මට සිහි වේවා අනවින කොඩි වින දෝස මැකේවා ඒ බුදු ගුණයට මගේ සිත ගාවා අබතෙල් පහනින් මොනිදු පිදේවා ලෝක විදු බුදු ගුණ සිහි වේවා යක්ෂ ප්‍රේත දොස් ඉන්දොරු වේවා ඒ බුදු ගුණයට මගේ සිත ගාවා අවසද පහනින් මොනිදු පිදේවා පුරිස ධම්ම සාරති ගුණ වේවා මාරක බාධක දොස් දොරු වේවා උත්තම ගුණ සිහියට ගාවා නව අරංාදී පහන පිදේවා
සත්තා බුදු ගුණ මට සිහි වේවා නවග්‍රහ දස්නින් මගේ දුරු වේවා ඒ බුදු ගුණයට මගේ සිත ගාවා අබතෙල් පහනින් මුනිදු පිදේවා භගවා බුදු ගුණ මට සිහි වේවා දෙවියන්ගේ බැල්ම ලැබේවා උත්තම බුදු ගුණ සිහියට ගාවා නව ආරංගාදී පහන පිදේවා සුවඳ පහන මා සුරතට ගන්නේ දත් දෙකෙන් ඉහළට ඔසවන්නේ අනන්ත බුදු ගුණ සිහියට ගන්නේ සාදු සාදු මම පහන පුදන්නේ සම්මා බුදු ගුණ සිහියට ඒවා නිම්මානති දුක් කඳ දුරු වේවා නම්මා මගේ සිත බුදු හිමි ගාවා
සම්මා සම්බුදු පිහිට ලැබේවා පැවසෙනේ කන්ද හද තුල ධර්මී කීව උතුම් බණ පද සිහි කරමි ජීවමාන බුදු හිමිසේ දකිමි ආවතේව කර බොහිමි වන්දිමි නිම කරලන්නට සසරෙහි යෝගේ මග පෙන් ඕවා බුදු හිමි මාගේ බිමට වැටෙන මේ බෝපත් වාගේ සිත තුළ දුක් දුරු වේවා මාගේ සිසිලස විඳිමින් මේ හැන්දවේ බොහිමි වෙත සැදහින් ආවානේ බොමලොවෙහි ඇති වැලි කැට ගානේ බොහිමිගෙන් සැනසිල්ලයි ඕනේ සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ හැමදෙනාම මේ මොහොතේ තුන් ලෝකාංගර බුදුරජාණන් වහන්සේගේ නවරහදී අනන්ත බුදු ගුණයන්ට තමන්ගේ දෑතේ දැල්වෙන මේ ඖෂධීය පහන මේ අබතෙල් පහන අදිෂ්ඨාන කරන්නට යෙදුනා ඒ උතුම් බුදු ගුණ සිහිපත් කරමින් ඒ තුලින් ඔබට ඒකාන්තයෙන්ම දෙලොවටම ආශිර්වාදයක් රැකවරණයක් සැලසෙනවා ඒ විශ්වාසය ඇතිව හැමෝම දැන් පරිස්සමින් ඔය පහනත් අරගෙන නැගිටින්න. පුළුවන් අය නැගිටින්න අපහසුයි කියලා හිතෙනවා නම් ලෙඩ දුක් හැදිලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්න. හොඳයි. මුලදී කිව්වා වගේම ඔබ පිළිබඳවත් ඔබේ ඉස්සරහින් ඉන්න ඔබ අවට ඉන්න කෙනා පිළිබඳවත් අවධානයෙන් සිටින්න. අපේ පුංචි දරුවෝ ඉස්සරහින් ඉන්නවා. ඉතින් ඒ දරුවෝ විශේෂයෙන් කල්පනාවෙන් ඉන්න. අපි මේ පහනක් දැල්වගෙන ඉන්න අපේ බුදුහාමුදුරුවන්ට පූජා කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වුණත් මේ පහනේ තියෙන ගින්දර නිසා අපි පරිස්සමෙන් මේ පූජාවේ කටයුතු සිදු කරමු. මේ විදිහට කල්පනා කරන්න
අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත සදහම් ගුණ බලයෙන් අනන්ත මහ සංඝ ගුණ බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිටෙන් දලදා වහන්සේගේ අනුහසින් ශ්‍රී පාපත්මේ ආනුභාවයෙන් මාගේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා ඇති සියලු රෝග දුරු වේවා සියලු අපල උවදුරු දුරු වේවා අස්වා කටවා දෝෂ දුරු වේවා අපේ දරුවෝ කල්පනා කරන්න මට හොඳට ශිල්ප ඥානීය පිහිටාවා අපේ පින්වතුන් කල්පනා කරන්න කරන රැකී ආරක්ෂාදී දිනෙන් දිනම දියුණුවටපත් වෙත්වා මේ ආරාම භූමියේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන ඉදිකරමින් පවතින විහාර මන්දිරයෙත් ඉදිකරන්නට බලාපොරොත්තු වෙන සෑරදුන් වහන්සේගේත් වැඩ කටයුතු ඉක්මනින් සිදු කරගන්නට නවආරහදී බුදු ගුණයන්ගේ ආශිර්වාදේ කාන්ත වශයෙන්ම සැලසේවා ඔබටත් ඔබගේ නිවැසියන්ටත් මේ නවආරහදී බුදු ගුණ ආශිර්වාදය ඒකාන්ත වශයෙන්ම මෙලව ජීවිතයේ සැනසෙල්ල පිණිස උදා වේවා ඒ වාගේම පරලොව සැනසෙල්ල උදා වේවා ඔබට නැනනුවන දියුණු වේවා ඔබේ දිවි මඟ ආලෝකමත් වේවා මේ පහන් සිලේ ආලෝකයසේ මාගේ ජීවිතය ආලෝකමත් වේවා මේ පහන් ආලෝකය තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා වේවා කියන අදිෂ්ඨානය ඇතිවයි ඒ සම්බුද්ධ පූජාව පවත්වන්නට යෙදුනේ ඒ තුලින් තම තමන්ට මේ ආශිර්වාදය සලසා ගන්න සෑම දිනාම ශබ්ද නගා මේ විදිහට කියන්න ගුණ සුවඳ හැසිරෙන සිතෙන් කරුණා දයා විසිරෙන නොවෙන ලෙස අසරණ අපට වේවා සරණ ස්තිසරණ නිවස තුල වාස කරන්නට සිතුලෙසින් ආස ආරින විට දැස ඉවත ඒවා සියලු දෝස දිවියෙන් හරි අතකට රැගෙන යන්නට දිරිය ඇති කොට සැකය නම් කිසි විට මතු නොවේවා අපේ දිවියට ඊට කරන යුක්තිය ගන දෙවිඳු වෙත පොදමි භක්තිය බලාමේ විත්තිය ඉගෙන ගන්නට දෙන්න ශක්තිය
නිතට කඳුලක් වත් නොපැමිණි වාසිනකින් වත් කිසි කෙනෙකුගෙන් වත් නොවේවා කට වහදොසක් වත් ජීවිතේ ඇත්තම ලෙසට ලැබිලා ලැබිය යුත්තම යන්නේ හැම පැත්තෙම ලැබේවා මිතුන් දහම උත්තම කරන්නට වාසේ අපේ දිවියට වමනාසේ මිතුදම් මනාසේ බැඳේවා යලි නොබිඳෙනාසේ දහම් ආභරණය මහා සසරට රුවන් කිරණය දේවරක වරණය සමග තෙරුවන්ගේම සරණය සාදු සාදු සාදු. මේ කවි අවසානයේදී හැමෝම ශබ්ද නගා සාදුනාද පවත්වලා ඒ ආශිර්වාදය ඔබේ කරගන්න. මනුස්සකම් මතෝ වෙලා ජීවිතේ මතකෙට මැවිලා මතක සාමයෙන් ඇති වේවා හැම විටකම හැමෝගේම හැම සිතක සාමයෙන් ඇති වේවා හැම විටකම හැමෝගේම හැම සිතක සැනසීමට හැම සිතක මතුවේලා ඉදිරිපත් නොවී දුකට නෙතට කඳුළු කෙසේ විටක නොවේවා පින්වත් අපි සෑම දිනට නෙතට කඳුළු කෙසේ විටක නොවේවා පින්වත් අපි සෑම දිනට උගත් සියලු දැන් අභියෝගය ළඟ
නිතැතින් මතු කරවන්ට ගණපති දෙවිඳුනි නිරාවුල් මනසක් ඇති කළ මැන දරුවන්ට ගණපති දෙවිඳුනි නිරාවුල් මනසක් ඇති කළ මැන දරුවන්ට දෙවියන්ගෙන් මේ ලෙසට යතින් නෙමි ජීවිතයට සිත පාදා වැස්සෙන්වත් කිසි විටක නොවේවා අපහට කරදර බාධා වැස්සෙන්වත් කිසි විටක නොවේවා අපහට කරදර බාධා ආශිර්වාදය පිණිබිඳු එලසින් සුපතන් නෙමි ඔබේ නමට ජයසිරි මහබෝ සමිඳුගේ පීඨයි පින්වත් ඔබ සැමට ජයසිරි මහබෝ සමිඳුගේ පීඨයි පින්වත් ඔබ සැමට පහන් පිදුපිනෙන් මේ ජීවිතයේම නිකලල් වී ස්ථිර වී නිරෝගී සුවය සතුට ලැබේවා ලෙඩ දුක් බාධක දුරු වී නිරෝගී සුවය සතුට ලැබේවා ලෙඩ දුක් බාධක දුරු වී හැම දිනාටම ඒ ආකාරයෙන් ආශිර්වාද කරමින් අද මේ නවආරාදී බුදුගුණ අදිෂ්ඨාන අබතෙල් පහම් පූජාව සිදු කරන්නට ඒකාත්මික වුණ අපේ මේ ආරාම භූමියට පැමිණිලා සිටින වැඩම කොට සිටින අපේ මෙහෙණින් වහන්සේලාටත් ඒ වගේම සත්පුරුෂ පින්වත් ඔබ හැම දිනාටමත් විශේෂයෙන්ම වෙල්ලස්ස ටීවී නාලිකාවත් සමග ඒකාත්මික වෙලා ඉන්න පින්වත් හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. දැන් ඔබේ ඔය දෑති දැල් වෙන පහන තිරේ පිටිපස්සට ඇදලා පහන නිවා ගන්න. පුච්ච ගන්නේ නැතුව පහන නිවා ගන්න. නිවාගෙන හිමීට වාඩි වෙන්න තව විනාඩි 10ක් අපි ආශිර්වාද කරනවා ඔබට. පැය දෙකමාරක් පවත්වන්න ඕනි සම්බුද්ධ පූජාවක් තමයි අද පැයකට විතර සීමා කරන්න සිද්ධ වුණේ. ඉතින් කොහම වුණත් අද මේ හැම දිනාට මේ ආශිර්වාදයේ ආකාරයෙන්ම පුද කරනවා. අපේ මෑණියෝ අර පිළිගැනීමේ අවස්ථාවේදී මතක් කළා වගේ වෙල්ලස්ස ටීවී කියලා කියන්නේ වෙල්ලස්සේ ඉඳලා ආපු ගමනක් නෙවෙයි. නේද? වෙල්ලස්ස හටන එහෙම කාටත් මතක ඇතිනේ. ඉතින් ඒ නිසා අපි කාටත් මේ රටක් ඉතුරු කරන්න රටක් එදත් එහෙමයි අදත් එහෙමයි අපේ කාලයේදීත් අපේ කාලයේත් මේ
යුද්ධ ජය ගන්න වෙල්ලස්සෙන් තමයි ඉතින් මහා මෙහෙවරක් කරේ. ඉතින් ඒ නිසා අපි වෙල්ලස්සේ ඉඳලා මේ වෙල්ලස්ස ටීවී නාලිකාව මේ ස්ථානයට පැමිණුනේ මේ පින්වතුන්ගේ මේ ආරාම භූමිය දියුණු කරලා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි ආවේ. අද මේ වෙල්ලස්ස ටීවී නාලිකාවත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නවා රටවිරුවෝ දහස් ගාණක්. ඒ පිරිස එකතු වෙලා අපේ වෙල්ලස්ස ටීවී නාලිකාවේ ප්‍රධානී USP බණ්ඩාර මැතිතුමත් සමග ඔගොල්ලෝගේ ආරාමයට ආව වගේම බොහොම දුර කතර ගෙවාගෙන ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ගිහිල්ලා ඔගොල්ලොන්ගේ ආරාමේ මම දන්නවා බණ්ඩාර අයියා වැඩේ බාරගත්තා නම් වැඩේ කරනවා. වෙල්ලස්සේ වැඩ එහෙමයි නේ. දරයි වැඩේ කරන්න වෙනවා. කට්ටිය උදව් කරයි. වෙල්ලස්සේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන රටවිරුව උදව් කරાવી. මේ ආරාම භූමියේ වැඩි කාලයක් නොගිහිලා ලස්සන චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඕගොල්ලන්ට වැඳ පුදා ගන්න අවස්ථාව සැලසේ. මොකද ඒක මම මෙහෙම කියන්නේ මේ වෙල්ලස්ස නාලිකාවත් එක්කත් මම අනිත් නාලිකාත් එක්කම වගේම ලංකාව පුරා විවිධ වැඩසටහන් වලට සහභාගී වෙනවා. බොහෝ විහාරස්ථානවල ආරාම භූමිවල සෑරදුන් වහන්සේලා රාශියක් ඉදි කළා. මම හිතන්නේ මේ මාසේ මේ ජනවාරි පෙබරවාරි මාර්තු මාස 3 ඇතුළතදී මට මතකයි තිස්ස මහාරාම ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ සෑයක් ඉදි කළා, පූජා කළා. ඒ වගේම ඔයගොල්ලන්ට මම කියවනේ රන්දනිගල හටන වෙල්ලස්සේ ගැන රන්දෙනියේ ආරාමික සිල්ලාරාමික මං හිතන්නේ දැන් මේ සති දෙක ගිය පොයේ දවසේ පහුගිය 15ක පොයේ දවසේ සෑයක් හදලා පූජා කළා. එතකොට ඔය වගේ සෑරදුන් වහන්සේලා ඒ වගේම විහාර බෝධින් වහන්සේලා වටේ රන්වැට ඉදි කිරීම රන්වැටවල් රාශියක් ඉදි කළා. ඒ හැම එකකටම වගේ මම සහභාගී වුණා. මේ පැත්තෙන් තමයි පිළිමතලාවෙන් තමයි හදාගෙන ගිහිල්ලා එහෙත් හයි කරන්නේ. රන්වැටවල් ගිහිල්ලා හයි කරා. අපේ පන්සලේ රන්වැටවල් දෙකක්ම හයි කරා. එකයි කිව්වේ දෙකක් කරා එකට. ඉතින් කොහොම වුණත් මේ විහෙර විහාරස්ථාන ගොඩනගමින් පිරිවෙන් විහාරස්ථාන ගොඩනගමින් ස්වාමින් වහන්සේලාට දානශාලා ඒ වගේම ස්වාමින් වහන්සේලාට වැඩ ඉන්න සුවපහසු සංඝාවාස ඒ වගේම වැසිකිලි කැසිකිලි පහසුකම් විහාර මන්දිර සෑරදුන් වහන්සේලා බෝධි ප්‍රාකාර ආදී විහාරාරාංග ඉදි කරන්නට ලංකාව පුරාම විශාල කැපවීමක් ලොකු මහන්සියක් ගන්න ආයතනයක් තමයි වෙල්ලස්සේ මනුස්සකම සංවිධානය. වෙල්ලස්ස ටීවී නාලිකාව. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඉගෙන ගන්න අපහසුකම් තියෙන ඒ වගේම ඉගෙන ගන්න ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට දහස් ගණන් ලක්ෂ ගණන් වියපැහැදම් කරලා ඒ දරුවන්ට පොත්පත් ලබා දෙන්න ඒ වගේම පොත් බෑග් එකේ ඉඳලා සපත්තු දෙකේ ඉඳලා පාසල් උපකරණ ලබා දෙන්න ගෙයක් දොරක් නැති මිනිස්සුන්ට ගෙයක් දොරක් හදලා දෙන්න සෙවණක් හදලා දෙන්න විශාල කැපකිරීමක් කරන මනුස්සකමේ දෑත දිගු කරන ආයතනයක් තමයි වෙල්ලස්ස ටීවී නාලිකාව. වෙල්ලස්ස ටීවී නාලිකාව ඕගොල්ලන්ට පුළුවන් වෙල්ලස්ස ටීවී කියලා ගහලා බලලා YouTube නාලිකාව බලලා ගිහිල්ලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට කොච්චර සේවයක් සිදු කරන ආයතනයක්ද කියලා. ඒ නිසා මේ පෞගේ දවස්වල සම්මානයට පාත්‍ර වුණා හොඳම සමාජ සත්කාර සිදු කරන ස්වේච්ඡා සංවිධානය නේද? සංවිධානයේ විදිහට සම්මානයට පාත්‍ර වුණා. ඉතින් ඒ නිසා මේ බොරු නෙමෙයි මේ ඇත්ත කතා කියන්නේ. ඇත්ත කතාව මේ කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් සාක්ෂියතුව ඒව පිළිබඳව අධ්‍යයනය කරන්න. ඉතින් අද මේ පොත්තපිටිය ප්‍රදේශයටත් ඇවිල්ලා පොත්තපිටියනේ හරිනේ මං කියනවා. ඒ ප්‍රදේශයටත් ඇවිල්ලා ඕගොල්ලන්ට ලැබිච්ච ලොකු භාග්‍යයක් ලොකු වාසනාවන්ත අවස්ථාවක් මේ උදා වුණේ. මේ පිම්බිම පුරාම මේ සදහැවර පින්වතුන් ඇවිල්ලා මේ අවස්ථාවට සහභාගී වුණේ මේ විහාර භූමියේ මේ ආරාම භූමියේ දියුණු පමුණු කරගන්න මං හිතන්නේ හෙට අපේ මෑණියෝ කෝ හෙට මුල්ගල් තියෙනවා කියලා. ඒ මුල්ගල තමයි මුල්ගල බලන්නකෝ. මේක මේ ආරාම භූමිය දිදුලන මේ ප්‍රදේශයේ තියෙන ඉතාම පුණ්‍යවන්ත ආරාම භූමියක් බවට ආරාමයක් බවට ඒකාන්ත වශයෙන්ම වැඩි කල නොගිහිල්ලා පත් වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. ඉතින් ඒ අදිෂ්ඨානයයි අද මේ නවාරහාදී බුදුගුණ පහන් පූජාව සිද්ධ කරලා අබතෙල් පහන් පූජාව සිද්ධ කරලා ඖෂධ පහන් පූජාව සිද්ධ කරලා අපි මේ සිද්ධ කළ එක.
ඉතින් ඒකට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා මෑණියෝ මතක් කළා වගේ. ඉතින් අපි බොහෝ ප්‍රදේශවල ගියාම අපිට ඒ ආශිර්වාදයේ විදිහට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්න මේ සෙන්කඩගල පුරවරයට ඇවිල්ලා අපිත් මේ ආශිර්වාදය සිද්ධ කළේ කිලෝමීටර 300ක් විතර 12 මාරට පිටත් උනේ. දානේ වළඳලා පොඩ්ඩකින් මම පිටත් වුණා. එහෙන් පන්සලෙන් 12 මාරට පිටත් උනේ එක දිගටම ආවා ඉතින්. ඉතින් පැය මං හිතන්නේ 7ක් විතර ආවා. ඉතින් එච්චර දුරක ඉඳලා මේ ආවේ මේ ඇත්තන්ට ආශිර්වාද කරලා යන්න. මේ වෙල්ලස්ස නාලිකාවත් එක්ක වෙල්ලස්ස නාලිකාවට එක්ක මම සම්බන්ධ වුණේ මට අවුරුදු 13 දී. මම අවුරුදු 13 දී අද නම් ලංකාවේ තියෙන හැම නාලිකාවකම වගේ බණ කියනවා. රටවල් ලෝකේ තියෙන රටවල් ගණනාවකට ගිහිලා ධර්ම දේශනා ධර්මචාරිකාවේ වැඩම කරනවා. ඒ වුණාට මම මේක කතාව කියනවා හැමතැනම මම කියනවා මගේ කෘතගුණ සැලකීමක් මම ඒක. මම අවුරුදු 13 දී ඉස්සර වෙලාම මයික් එකක් ඉස්සරහා බණ ඩිංගක් කිව්වේ බෝධි පූජාවක් තිබ්බේ මේ බණ්ඩාර මහත්තයාගේ මේ කැමරාව ඉස්සරහා. බණ්ඩාර මහත්තයාගේ කැමරාව ඉස්සරහා තමයි මම අවුරුදු 13 දී ඉස්සල්ලාම බෝධි පූජාවක් තිබ්බේ. බණ ටිකක් කිව්වේ. මම මහාන වුණේ අවුරුදු 12න්. අවුරුදු 12 මහාන වෙච්ච දවසේ මම බණ කිව්වා හැබැයි. මෑනියෝ. ඔය චූටි අවුරුදු 12යි මම මහාන වෙලා මේ මට මේ වගේ නෙවෙයි ටිකක් උස ආසනයක් තිබුණේ වාඩි වෙන්න උඩට නග ගන්න බෑ. කකුල තියලා හරි පරි ගහලා නගින්න හදනකොට ග්‍රාම සේවක මහත්තයා උස්සලා තිබ්බා. මා පුටු උඩින් තිබ්බා. එදා ඉඳලා අද වෙනකන් අවුරුදු 25ක් දැන් බණ කියනවා. අවුරුදු 25ක් දැන් එදා ඉඳලා බණ කියනවා. හැබැයි ඉස්සර වෙලාම කැමරාවක් ඉස්සර බණ කිව්වේ අපේ මේ වෙල්ලස්සේ ටීවී නාලිකාවේ USB බණ්ඩාර මහත්තයාගේ නාලිකාවේ. ඉතින් ඒ නිසා ඒක මම මේ වෙලාවේ ඊටාම මේ කෘතඥතාපූර්වකව සිහිපත් කරනවා. ඉතින් ඒ සිහිපත් කරමින් මේ අත්තන්ට මේ මම මතක් කරන්නේ වෙල්ලස්ස නාලිකාව ඕගොල්ලොත් එක්ක එකතු වීම කොච්චර භාග්‍යයක්ද කියන එකයි. මම මේ සිහිපත් කරන්නේ. ඔබ එතුමාත් එක්ක ඒකාත්මික වෙලා ඉන්න, එකතු වෙලා ඉන්න, නිතර මේ ගනුදෙනුව පවත්වන්න, ඒ සම්බන්ධය තියාගන්න. ඔබට පුළුවන්කම ලැබෙවි මේ ස්ථානයේ දහම් පාසලක් තියෙනවද මෑණියෝ? ඔන්න ඔවා කියන්නේ ආපු වෙලාවේ. ඔවා මතක් කරන්න ඕන. එතකොට ඒ දරුවන්ටත් දිරිගැන්වීමක් මොනවා හරි හම්බ වෙයි. මේ තෑගි භෝග දෙනවා කියන එක නෙමෙයි. මේ දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනයේ දියුණු කරගන්න ඒවට දිරිගැන්වීමක් විදියට වෙල්ලස්ස නාලිකාවෙන් ඒව කරනවා. මෙහෙට විතරක් නෙමෙයි ලංකාව පුරාම සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා අපි ඒක දකිනවා, අපි ඒක දැනලා තියෙනවා. ඉතින් මේ නිසා මිනිස්සුන්ගේ කඳුළු පිය දාන්න ඉදිරිපත් වෙච්ච ආයතනයක් වෙල්ලස්ස නාලිකාව. වෙල්ලස්ස ටීවී නාලිකාව. ඉතින් ඒ නිසා හොඳ ලස්සනම වැඩේ තමයි ඔය වැල්ලවායට ගියාම වැල්ලවාය නගරේ දැන් මම ටික කාලෙක ගියේ නේ දැන් තියෙනවද දන්නේ වැල්ලවාය නගරයට ගියාම වැල්ලවාය නගරයට ඈත දුර බැහැර ඉඳලා එන සියලු දෙනාටම නැති බැරි කෙනෙකුට ඇති හැකි කෙනෙකුට ඕනම කෙනෙකුට නොමිලේ ඉස්පිරිතාලෙට යන්න ටැක්සි එකක් දාලා තියෙනවා. කාර් එකක් දාලා තියෙනවා. වෙල්ලස්ස ටීවී. වෙල්ලස්ස ටීවී ඕන කෙනෙකුට පුළුවන් අනේ මට ඉස්පිරිතාලට යන්න ඕනේ කියලා ගියා. එක්කන් ගියා. ඒ වගේ නියඟෙට ඉඩෝරෙට වතුර ටික දෙන්න ඊගාවට වතුර නැති මම දන්නවා මමම ගිහිල්ලා වසර ගණනාවක් දශක ගණන් බොන්න වතුර ටිකක් නැතුව දුක් විඳපු මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් දීපු ආයතනයක් තමයි වෙල්ලස්ස ටීවී නාලිකාව. මම මේක කියන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ කාරණාව මේ වෙලාවේ සිහිපත් කරන්නේ සත්පුරුෂත්වයෙන් යුතුව අපේ බණ්ඩාර මහත්තයාට ආශිර්වාද කරමින් ඒ පවුලේ යත්තන්ට වෙල්ලස්ස ටීවී නාලිකාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරමින් ඒ කාරණාව කියන්නේ මේ දලදා වහන්සේගේ අඩවියේ ඉඳලා දලදා වහන්සේගේ සෙවණේ ඉඳලා දලදා වහන්සේගේ දලදා මාලිගාව පිසගෙන එන සුළඟ හමන ප්‍රදේශයේ ඉඳලා මේ කාරණාව කියන්නේ ඒ වෙනුවෙන් අත දෙන ඒ වෙනුවෙන් දිරි දෙන ඒ වෙනුවෙන් සහයෝගය දෙන ඒ වෙනුවෙන් මේ වෙල්ලස්ස නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න රට විරෝ හැම දිනාටම අපි මේ වෙලාවේ දලදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. එවාගේ මේ දලදා වහන්සේගේ ආශිර්වාදයෙන්
මේ සත්කාරයන් මේ සමාජ සත්කාරයන් සිදු කරන්නට ඒ වගේම මේ මගේ විහාරාංග ගොඩනගන්නට ඔබ දෙන ශක්තිය ඔබ දෙන ජීවය ඔබ දෙන සහයෝගය ඊටාම ප්‍රශංසාත්මකව සිහිපත් කරමින් ඒ වෙනුවෙන් ඔබට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් ඔබ කරන ව්‍යාපාර කටයුතු වෙළඳාම් කටයුතු රැකී ආරක්ෂාදිය දිනෙන් දිනම දියුණුවටපත් වෙත්වා සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේදී මේ පින්බිමට සහභාගී වෙලා ඉන්න විශේෂයෙන්ම මේ ආරාම භූමියේ ආරාමේ අපේ මෑණිවරු ඒ වගේම මෑණින් වහන්සේලා ඒ වගේම පූජ්‍ය උල්පතගම සුනේත්‍රා මෑණින් වහන්සේගේ අනුශාසකත්වයෙන් තමයි මේ විහාර භූමිය ඉදිකරමින් පවතින්නේ. ඒ වගේම මේ පිම්බිමේ ආරාමාධිකාරී පල්ලේ බැද්ද කියන්නේ පැත්තේනේ ධම්මපාලි මෙහෙණින් වහන්සේ. ඉතින් මෙහෙණින් වහන්සේටත් ඒ වගේම මේ ශ්‍රී විද්‍යා ප්‍රදීප පිරිවෙනේ අධිපති අනුරාධා ස්වර්ණමාලි අපේ මෙහෙණින් වහන්සේට ඉතින් ඒ වගේම මේ චෛත්‍යරාජානන් වහන්සේ ඉදිකිරීම සඳහා සහයෝගය දෙන ඒ සඳහා මඟ පෙන්වන අපේ වෙල්ලස්ස ටීවී නාලිකාවේ අධිපතිතුමාට ඒ වගේම අනිකුත් මේ කුඩා මෙහෙණින් වහන්සේලා ඇතුළු මේ සහභාගී වෙලා ඉන්න සියලුම මෙහෙණින් වහන්සේලාට අපි මේ වෙලාවේ නිදුක් නිරෝගී සුව සම්පත ප්‍රාර්ථනා කරනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් අද දවසේදී මේ සිදු කරන්නට යෙදුන මේ ආශිර්වාදාත්මක අබතෙල් පහම් පූජාවේ අනුහසින් අපේ මෙහෙණින් වහන්සේලාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම මේ කරන සාසනික ව්‍යායාමයේ තව තවත් කරගෙන යන්නට උන්වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. දලදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය රැක්ම බැල්ම ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. අනේ මේ මෙහෙණිවරු ටික පරිස්සම් කරගන්න ආරක්ෂා කරගන්න මේ ප්‍රදේශයට විතරක් නෙවෙයි මේ ශාසනයටත් හරි ලස්සනක් ඒ වගේම ලොකු රැකවරණයක් මේ ධර්මය ආරක්ෂා කරගන්න මේ සිවුර පරිස්සම් කරගන්න අපේ සදහැත්තන්ගේ ශ්‍රද්ධාව වර්ධනය කරවන්න මම දැක්ක ලස්සනට කවි කියනවා ගාථා කියනවා මේ සජ්ජායනා කරන අපේ මෙහෙණින් වහන්සේලා අනේ මේ ශාසනයට වාසනාවක් මේ සාසුනට මේ සිවුරට වාසනාවක් අපේ මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්න එක මේ විහාරස්ථාන මේ ආරාම භූමි නිර්මාණය කරලා උන්වහන්සේලාගේ ලස්සන ජීවිතය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන එකම අපි මේ වෙලාවේ අගය කරනවා. ඒ වෙනුවෙන් උන්වහන්සේලාට ආශිර්වාද කරන ගමන් අපේ දායක කාරකාදීන්ට සිහිපත් කරනවා මේ අපිට වඩා හාමුදුරුවෝ විදියට අපිට වඩා අපේ මෙහෙණින් වහන්සේලා පිළිබඳව අවධානය යොමු කරමින් උන්වහන්සේලාගේ ප්‍රත්‍යපහසුකම් ගැන සොයා බලමින් උන්වහන්සේලාව දිරිගන්වන්න උන්වහන්සේලාට මේ ශාසනයේ මහාන දම් පුරන්නට ශක්තිය ලබා දෙන්න කියලා මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ සිහිපත් කරමින් අද මේ පින්කම වෙනුවෙන් විශේෂ දායකත්වයෙන් කටයුතු සිදු කරන ඔස්ට්‍රේලියාවේ පදිංචි මනෝරි මැන්ඩිස් මහත්මිය ඒ වගේම ප්‍රියන්ත මැන්ඩිස් මහත්මයා කියන මේ පින්වතුන් දෙපළ ඒ වගේම චතුර මෙන්ඩිස් පුතුණුවන්ට මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ලස්සන පින්කමක් සිදු කළා. විශාල පිරිසක් ඒකරාශී වෙලා මේ ආරාම භූමිය වර්ණවත් වෙන විදියට මේ ආරාම භූමිය ආලෝකමත් වෙන විදියට ලස්සන පින්කමකට අනුග්‍රහ දැක්වුවා. මනෝරි මහත්මියටත් ප්‍රියන්ත මහත්මයාටත් චතුර පුතා ඔයාටත් අපි ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ පිහිටෙන් දලදා වහන්සේගේ අනුහසින් ඔබ කරන කියන රැකී ආරක්ෂාදිය දිනෙන් දිනම දියුණුවටපත් වෙත්වා සාර්ථක වෙත්වා. ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ සිද්ධ කරන්නට යෙදුන මේ අනර්ඝ පින්කම තුලින් ඔබට වැළඳිලා තියෙන සියලු ග්‍රහ නක්ෂත්‍රාදී දෝෂයන් දුරු වේවා. ඒ වගේම කායික මානසික සුවය සැලසේවා. ඒ විශේෂයෙන්ම ප්‍රියන්ත මහත්මයාටත් මනෝරි මහත්මියටත් චතුර පුතාටත් අපි ආශිර්වාද කරනවා දීර්ඝායුෂ වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ආශිර්වාද කරමු. ඉතින් මේ ප්‍රියන්ත මහත්තයයි මේ මනෝරි මහත්මියයි ලොකු වැඩක් මේ කරන්න හදන්නේ. මේ ආරාම භූමියේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ පින්වත් පිරිස මේ පින්වත් පවුල තමයි මේ ආරාම භූමියේ චෛත්‍ය හදන්න ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ. ඉතින් අපි
අපේ ප්‍රියන්ත මහත්තයෝ මනෝරි මහත්මිය ඒ වගේම චතුර පුතා ඔය තුන් දෙනාටම අපි ආශිර්වාද කරනවා මේ සෑය ඉක්මනින් සිද්ධ කරලා ඉක්මනින් වැඩ කටයුතු නිම කර ගන්නට ඔබට ශක්තිය ලැබේවා ඔබට ධෛර්යය ලැබේවා ඒ වගේම ඒ වෙනුවෙන් ඔබට නිරෝගී සම්පන්නිය ලැබේවා මේ අපේ සදහැබර පින්වතුන් ලොකු කුඩා බොහෝ පිරිසක් ඔබ දිහා බලාගෙන ඉන්නවා මේ ශාසනික කටයුත්ත ඉක්මනින් සිද්ධ කළ දේවී කියලා එවැනි පින්වන්ත සිතුවිල්ලක් ඇතිවීමම ඔබ සිද්ධ කරගත් ඔබ සංසාරේ කරගත් මහා භාග්‍යවන්තකමක් ඔබටත් ඔබ දෙපළ හදූ වැඩූ ආදරණීය සෙනෙහබර දෙමව්පියන්ටත් මේ කරන උතුම් සත්කාරය උතුම් කටයුත්ත අතිශයින්ම සසර පුරාවටම ප්‍රයෝජනවත් වේවි. ලස්සනට මේ පිම්බිම පුරාවටම මහසෙනකක් එකතු කරලා මහසෑ වන්දනාවක් සිද්ධ කරන්න ඉක්මනින් ඔබට අවස්ථාව ලැබේවා කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා. මම කියන්නේ මං එනවාම කියලා අනිත් තැන්වල නම් මං කියනවා මොකද ගොඩක් දුර නිසා බරමු බණ්ඩාරයි අපිට මොනවා කියයි දන්නේ ඉක්මනින් කොහොම හරි අපි මේනින් වහන්සේලාත් ඉන්නවා මහසෑ වන්දනාවක් ලස්සනට කරගන්න ශක්තිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒ ඇතුළව අද මේ පින්කමට සහයෝගය ලබා දීලා තියෙන ශක්තිය ලබා දීලා තියෙන පින්වත් හැමදෙනාටමත් අපිට අනුග්‍රහකත්වයේ දරන අපේ වෙල්ලස්ස නාලිකාවේ අධිපතිතුමාට ඒ වගේම මේ උතුම් සත්කාරයන් සිදු කරන එතුමාටත් පවුලේ හැමදෙනාටමත් සහභාගී වෙලා ඉන්න පින්වත් සියලු දෙනාටමත් අද මේ පිම්බිමට සහභාගී වෙලා ඉන්න ලොකු කුඩා පින්වත් ඔබ හැමදෙනාටමත් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කායික සුවයෙන් වැඩෙත්වා මානසික සුවයෙන් වැඩෙත්වා හැමදෙනාටම දීර්ඝායුෂ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි. ඔහොම වන්දනා කරගන්න. දුක්ඛ රෝග භය වේරා සෝකා සබ්බේ උපද්දවා අනේකාන්තරායාපි විනස්සං තුච තේජසා ජය සිද්දේ ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං උද්ධීච යසවා සතවස්සාච ආයෝච ජීවසිද්දී භවන්තු තේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ බෝරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා දස මාසයක් මා කුස තුල දරුවා මේ ලේකරේ කරපවා ඇති දැඩි කල අම්මේ නිවසේ බුදුන් යයි බුදුන් හිමි දෙසෝ අම්මේ ඔබේ පායුග වන්දිමි මම
ආදර අම්මේ නිතේ කාඳුළු පිසදාපොතු සසුනට පිදු අම්මා බණ කියන්න කවි කියන්න කටහුරු කළ අම්මා බණ කියලා බණ අහලා සිහිගන්වන අම්මා සාදු සාදු මේ පිංගෙන නිවන් දකින් අම්මා පතුල් පවා සිම්බ සිම්බ අපි රැකගත්තේ තාත්තා නැතේ නොම කියා නිතරම දුක සැප බැලූ තාත්තා නිතර නිතර ගුණ සිහි කර වඳින පුදන තාත්තා සාදු සාදු වන්දිමු වන්දිමු ගෙදර බුදුන් තාත්තා නිතේ කාඳුළු පිසදාපොතු සසුනට පිදු පියා කහසේ ඔරේ සුවඳ බලා සැනසුනාය පියා නිතර නිතර පින් කර කර ගුණ සමරන පියා සාදු සාදු නිවන් දකින් ගෙදර බුදුන් පියා සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු හැමදිනාටම තුනුරුවන් සරණයි. බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමු. රූපවාහිනී ගුවන්විදුලි කාව්‍ය විශාරද රාජකීය පඬිතු උසැල්ලේ රතනජෝති ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. මෙවැනි සමාජ මෙහෙවරකට ඔබ වහන්සේගේ ධර්මය ඔබ වහන්සේගේ ගමන අපට මහා වැදගත්. ඒ නිසා ඔබ වහන්සේ විසින් සෑම ප්‍රදේශයකටම අපට මේ දායකත්වය ලබා දෙනවා. ඔබ වහන්සේට දීර්ඝ කාලයක් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හැමෝටම මතක් කරනවා හෙට උදෑසන 8:45ට යෙදෙන සුබ මොහොතින් මේ පිම්බිමේදී අපේ ආම්දුරනේ චෛත්‍යරාජන්ට මුල්ගල් ලැබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ පිම්බිමේ සිට අපේ දායක සභාවට අපේ හාමුදුරුවන් වහන්සේට ඒ පිරිකර පූජා කරන්නට අවස්ථාව ලබා ගමු.
අපි මෙහෙණින් වහන්සේලා අතින්ම පූජා කිරීම විශේෂත්වයක්. සාදු නදින් අපි උන්වහන්සේලාට ආශිර්වාද කරමු. ඉතින් මේ සුවිශේෂ ආශිර්වාද බෝධි පූජාව මෙතෙන්කින් හමාර වෙනවා. අපි හෙට උදෑසනයි නැවත හමුවන්නේ 8:45 මේ පින්බිමේ සුවිශේෂී වැඩක් සිදු වෙනවා. ඔබට ආරාධනා කරනවා. මම සුබ පණිවිඩයක් ගෙනවා කිව්වා. ඒ තමයි අපි ඉස්සරහා තිබෙන බෝධින් වහන්සේ වටාත් රන්වටක් නිර්මාණය කරා නම් හොඳයි කියලා අපි මේ වෙලාවේ යෝජනාවක් හැටියට කරනවා. පුළුවන් නම් හැමෝම එකතු වෙලා ඒකටත් දායකත්වයක් ලබා දෙන්න කියලා මේ වෙලාවේ මේ පණිවිඩයත් ලබා දෙනවා. මීට වඩා වෙනස් විදියට තමයි ඒක කරන්න හිතාගෙන ඉන්නේ. නමුත් රෑබෝ වෙච්ච හින්දා අපි මේක මෙතනින් හමාර කරනවා. හෙට සියලු දෙනාටම ආරාධනා කරනවා සහභාගී වෙන්න කියලා මේ සුවිශේෂී අවස්ථාවට. බරපැන් අරවන අයට හැමෝටම ගෙදරට අපි පූජාව සඳහා අපි අනුරුවක් මේ පිම්බිමේ සිට චෛත්‍ය විවෘත කරන දවසට ලබා දෙන්නට කටයුතු කරන්න සූදානම් සංවිධායක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා ඒ පිළිබඳව ඔන්න මතක් කරා. ඉතින් අද දවසේ මේ පිම්බිමේ සිට අපි සමුගන්නවා. ඔබට බුදුන්ගේ සරණ දෙවියන්ගේ පිට 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා සියලු ලෙඩ දුක් කරදර බාධක දුර වෙලා නිරෝගීකමින් ජීවිතය ගත කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩු ලැබේවා කියලා අපි අද දවසේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ බෝධි පූජාව සඳහා බැතිබර දායකත්වය ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින මනෝරි මෙන්ඩිස් මහත්මිය සහ ප්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා. ඒ වගේම චතුර මෙන්ඩිස්ුත් මතක් කරනවා. ඒ සියලු දෙනාටම බොහොම පිං මේ වෙනුවෙන් දායකත්වයක් ලබා දුන්නාට. වෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු.